පාරටම අපි එක්කන් ගියේ Mall of Mercury. Global Village එකේ dress code එක වල short wear අඳින්න දෙන්නේ නැහැ. ගොඩක් ඒවා තියෙනවා. ඇමරිකාවල අපි මේක ඇතුලේ ඇවිද්දා. අෆ්ගනිස්තාන පස්සේ ගොඩක් ඒවා එක වගේ ඒ කන්ට්‍රීස් ටික ඒවා අපි ඒවට වැඩි ගියේ නැහැ. කොරියාවට ගියේ නේද? අර කොරියා තායිලන්ත අපින කොරියා තායිලන්ත පැත්තක්ම තියෙනවා. දුමින මේ වටේටම ඇමරිකා තියෙන්නේ. ඉතින් අපි ඒක ඇතුළට ගියේ නෑ. හා? කොරියා! යේ! ආ? අයියා කකුල දෙදුනා. Hi guys, අපි එන්ටර් වෙලා යන්නේ කොරියාවලට. අපි කොරියාවලට එන්ටර් වෙනවා. කොරියාවලට නම් සෑහෙන සෙනගක් තියෙනවා. Yes, delicious. මේක ඇතුලේ සවුන්ඩ් එක ටිකක් වැඩි ළමයි. මේක ඇතුලේ සෙනග වැඩි වගේ නැද්ද? දුන්න ගිලා. Skin care plus makeup. අක්කා ඉන්න. අක්කා ඉන්න. Mickey Mouse Tom and Jerry. How much is this, Miriam? Kasi you say. ග්ලෝබල් විලේජ් ඇත්තටම shopping කරන්න තමයි දෙන්නේ. හැබැයි සමහරක් කලාවත් නම් ඒකේව සාහෙන්න ගණන් වැඩි. කරන්න දෙයක් නෑ. අර මතක හිටින මොනවා හරි ගත්තොත් මිසක් නැත්තම් එහෙම ඉතින් ලොකුවට කියලා මම නම් shopping කරේ නෑ. පෙරාද අපේ මින්කු චීස් කේක් කන හැටි. ඒ අතර බඩගිනි හිටියේ. හැබැයි අපි හිතුවේ නෑ චීස් කේක් කයි කියලා. මොකද එයා පැණි රස වලට ගොඩක් ආස කෙනෙක් නෙමෙයි. Yeah, we are now in Japan. You want one? No. Japan wala. What's this outfit? Japanese never more colorful on it. මේකේ ගොඩක්ම crowded තිබුණේ කොරියා, ජපාන්, චයිනා side එක තමයි. මොකද ඒ හැරිට ගොඩක් අය යාළුවෝ වැඩි.
අපි ජපානයේ අතරින් රසමලස් අයිස්ක්‍රීම් එකකුත් හොයාගත්තා. චයිනා, ජපාන්, කොරියා මේ තුනේ මාර ලස්සන අයිටම්ස් තිබුණා. අපි අනිත් ඒවාගේ දකින්න නැති ගොඩක් වෙනස් විදිහේ අයිටම්ස් තිබුණා. අනික එයාලගේ ඒ කන්ට්‍රි එකේ හදලා තියෙන shops, decorations ඒ ඔක්කොමත් මාරම වෙනස්. අනිත් countries වලට වඩා සෑහෙන වෙනස්. ගොඩක්ම තිබුණේ ස්කින් කෙයාර් අයිටම්ස් තමයි ගොඩක්ම ඒ countries තුනේම තිබුණේ. තව එකක් තමයි toys toys ගොඩාක් තිබුණා. චයිනා එකේ toys ගොඩාක් තිබුණා. ජපාන්, කොරියා මේ තුනේම toys ගොඩාක් තිබුණා ස්කින් කෙයාර් වගේ. දුමි බලන්න එපා අහක බලන්න යන්න. Excuse me, how much is this? 1 piece 100. Sudah ke candle, sudah kan istilah. මේ දුම්මි බබාට ඒ කාලේ කුරෝමි කියන පිස්සුව හදලා තිබ්බේ. කුරෝමි කියන කෙනාගේ ස්ටැචුස්, බුක්ස් හැම එකම වගේ එකතු කරලා. ඒ ඔතනදී මාරාවරණ එකයි මොකද හැම ස්ටෝල් එකකම වගේ කුරෝමි කියන මොකක් හරි දෙයක් තිබ්බා. Thailand එකත් ලස්සනයි. Thailand එකේ අතුලට අපි යන්නේ නෑ. මෙහෙම යන ගේම්ස් සෙන්ටර් එකක් තියෙනවා. අනේ ඒක නේද? අපි කන්ට්‍රීස් ඔක්කොම වගේ බලුවේ නෑ. හැබැයි කන්ට්‍රීස් තියෙන සයිඩ් එක අපි ඉවර කරලා අපි යසු කන්ට්‍රීස් වලට ගිහලා අපි ගියා කානිවල් එක සයිඩ් එකට. කානිවල් එකේ සයිඩ් එකෙත් මාර විදිහට රෝලර් කෝස්ටර් එකක් වගේ එකක් තිබුණා. රෝලර් කෝස්ටර් එකට මේ හැබැයි ඒ වගේ එකක්. එතකොට මෙරිගෝ රවුන්ඩ්ස් තිබුණා. එක ගේම්ස් ගොඩාක් තිබුණා. මේ මාර ලයිටින්ග්ස් ඒවා මාර ලස්සනයි. මම හරි ආසයි. බල්බ්ස් ගොඩාක් දාලා තියෙනවා. ඉතින් මේ ඔතන කානිවල් එකේ එකක අපේ අයියයි දුන්නි ගියා. මම යන්න බයයි. දැක්කත් බයයි. ඉතින් අපි හිටියා. ඒ දෙන්න විතරක් ගිහිනවා. සාහෙන ඇක්ටිවිටීස් ගොඩක් තිබුණා. ඔකට ඇක්ටිවිටීස් කරන පොඩි කාඩ් එකකුත් ගන්න ඕනේ. ගෙනෙතනදී ATM කාඩ් එකක් වගේ පොඩි කාඩ් එකක් දාලා ඒක টොප් අප් කරලා තමයි අපි ඇක්ටිවිටීස් කරන්න ඕනේ. ඉස්සරහට බලාගෙන ඉන්න. අපේ අයියයි දුන්නි යන්නේ මොකේද කියලා. දුන්නි අයියයි එයාලා යන්න යන එකට ලයින් එකේ ඉන්න ගමන්
මායි අක්කයි ගියා මෙන්න මේ බනාන එකක් වගේ තියෙන මොකද්ද? බනාන එකක් වගේ තියෙන සමානත් වල අයිස්ක්‍රීම් එකක් වගේ තියෙන ටෙඩි බෙයාර්ස් තියෙනවා. අන්න ඒක බලන්න ගියා. ඔබෙන් කේල් ගැටින් කරන්න හරියන්නේ නැහැ වැඩේ අතල්ල දාලා ආවා. මම වැරදි පැත්තෙන්ද යන්නේ. සොබරේජිනේ හැම පැත්තකටම වගේ අපි ගියා. මම එහෙනම් දන්නේ අතරම හයියෙන් කතා කරන්න දෙවුනාට අහෙනවද දන්නේ? සොබරේජිනේ හැම පැත්තකටම වගේ අපි ගියා. ඒකත් එක්ක මේ මානම ලස්සනයි එන්ජොයි කරන්න පුළුවන්. මානම ෂෝක් එන්න ගොඩක් හොඳ ප්ලේස් එකක් මේක එන්ජොයි කරන්න. දුබයි වල මේක ඕපන් කරන්නේ සීසන් එකකට විතරයි. ඉතින් ඒ සීසන් එකේ එන්න පුළුවන් කෙනෙක් ඉන්නවනේ ඒක. ටිකට් එක ඇවිල්ලා දිනම් 25යි එක්කෙනෙක්ට අඩාල්ට් කෙනෙක්ට. බාහිර 30යි. අපි දුල්මී අයියයි මෙන්න මේක යන්න යන්නේ. මට නම් මාර බයයි. මම බෑ කිව්වා. අයියයි දුල්මී යන්න යන්නේ. ඊළඟ ටර්න් එකේ ඒ දෙන්න අතන ඉන්නවා දැන්. අපේ දුල්මී අයියයි බෑර් නොට වෙන්න තියෙන එකට යන්න යන්නේ. Rest in peace. Rest in peace. මමයි අක්කයි පල්ලයට වෙලා මේ දෙන්නගේ කෑ ගහලාගෙන හොද්දට hina වුණා. මේ දෙන්න කෑ ගහලා වෙනම වැවුණා අපිට. මේ අප්පායි අක්කයි කතාවේ සායන්න ඉඳලා බය නැහැ කියලා ගියාට අන්තිමටම කෑ ගහනවා දෙන්නම.
ඉතින් ඔයාලට ඉංග්‍රීසි කාර්යවල කරා නේද මං කලින් මේ ඉන්න අපේ නංගි දුල්මිනි මෙයාට යුනිවර්සිටි වැකේෂන් එකට මෙයා ආවා දුබයි. ඉතින් මෙයාව පළවෙනියටම අපි එක්කන් ගියේ Mall of Mercury. ඒකෙදි ලොකුවට පෙන්වන්න දෙයක් නැහැ නේ. ඉස්සරහ ලොකු දෙයක් කරේ නැහැ. අද අපි ඊට පස්සේ ලොකු දෙයකට කියලා අපි අද වෙනස්සකට කියලා එකක් ආවා ග්ලෝබල් විලේජ්. ඉතින් ග්ලෝබල් විලේජ් එක මගේත් ෆස්ට් ටයිම්. කට්ටියටම ලොකු අයියයි අක්කා එන කලින් ඇවිල්ලා තියෙනවා. අපි දෙන්නගේ ඉතින් ෆස්ට් ටයිම් මින්කුගෙත් ෆස්ට් ටයිම්. ඉතින් වර්මල් කියන්නේ නේද? එයා කන්න ගෑවුවා ස්පයිස් මොනවද කන්න ගන්නවා. මෙච්චර දා කියන එයා ඒක තමයි ඔළුව තියාගෙන ඉන්නේ. ඉතින් ග්ලෝබල් විලේජ් එකේ කිව්වොත් එන්න ඕනි කෙනෙක් එන්න. එද්දී පළවෙනි දේ තමයි තව එන්න ක්‍රවුඩ් එක වැඩි වෙනවා මේකේ. අද වෙලා දෙසැම්බර් 15 අද මේ ඉන්න ක්‍රවුඩ් එකට වඩා තව ක්‍රවුඩ් එක මේකේ වැඩි වෙනවා. ඉතින් ඒක නිසා පොඩ්ඩක් ඒ ගැන පොඩ්ඩක් බලන්න. එයාස අපි දුන්නේ තොක්කොකි කොරියන් ෆුඩ් කියන ෂෝ එකට ගියා. තොක්කොකි කොරියන් ෆුඩ් කෙනෙක්ට ගියා මම ඉන්නේ. එතන මම කියන අපතන කියන්නේ ඩ්‍රෙස් කෝඩ් එක ග්ලෝබල් විලේජ් එකේ ඩ්‍රෙස් කෝඩ් එක වල ෂෝට් වෙනස් අඳින්න දෙන්නේ නැහැ. කොටේ වඳින්න දෙන්නේ නැහැ. දිගේ වැඳගෙන එන්න. අනික තව දෙයක් තමයි සීතලයි. කොහොමද ඉතකොට දිගේ තමයි දැනෙන්නේ. බලාගෙන එන්න. මම ඉතින් තොපොකි එකක් ගන්න ගියා කියලා. හරිද ඉතින් මේකේ කන්ට්‍රීස් ගොඩාක් තියෙනවා වලට අවිදින්න පුළුවන්. බංග්ලාදේශ, ශ්‍රී ලංකා, පාකිස්තාන්, ටර්කි එකට යන්න බෑ නේද? කුවේට් That's a corn dog. Kuwait, UAE, Iraq, Africa, Russia, Europe, America. How many dibbe? Turkey monkey one, eh? Oh. Wait, you tamai. Events channel. All events balana puluwa. Thailand, Korea, China. අපි දුර්මිය විලා ගිහිල්ලත් දැන් අවුරුද්දක් වෙනවා. බාලා මම දුර්මිය ඉන්ට්‍රොඩියුස් එක ග්ලෝබල් විලේජ් වීඩියෝ එකේ පාර්ට් 3 එකේ ඔයාලට මේ විදිහට දෙන්නේ. මට මේ හිනාලා මොකද සෑහෙන කාලයක් ගියා මට මේක දාන්න. really sorry මේ දුර්මිය ගැන අතරම කලින් ඉන්ට්‍රොඩියුස් කරා ග්ලෝබල් විලේජ් එකේ දුබයි මාල් වීඩියෝස් වලයි. ඉතින් දැනුත් මේක මම කරලා තියෙනවා. ඉතින් දාන්නම්. ඉතින් මේක සබ් කරලා ඉන්ටර්නෙට් එකේ මම කීසා දාන්න මේක. ඉතින් අපේ ග්ලෝබල් විලේජ් ටුවර් එක ඔහොම තමයි පටන් ගන්න. ඔහොම තමයි ඉවරුනේ. මේක පාස් තුනකට ගෙනාවට අතර මේක ගොඩක් තියෙනවා පෙන්නන්න. ඉතින් මේ අපි ගේට් එකට යන්න එක්සිට් එකට යන්න ඇද්දි අපිට කොමඩි එක විදිහකට පේනවා. මාර ලස්සනයි එක දිගට කන්ට්‍රීස් ටික පින්නද්දි මෙතන ඉඳලා මේකයි වෙනමම වීඩියෝ එකක් ගත්තේ මෙතන ඉඳලා ඔයාලට පෙන්නන්න. අපේ යාළුවන්ට මගේ YouTube fans වලට පෙන්නන්න ගත්තේ. තව එකක් තමයි මේකේ එන්ටර්ටේන්මන්ට් වලට වෙනමම ඒරියා එකක් තියෙනවා. හැමදාම එක ටීම්ස් එක සෙලිබ්‍රිටිස්ලා එනවා ග්ලෝබල් විලේජ් එකේ ඕපනින් එකටත් SRK ඇවිල්ලා තිබුණා. ඒ අපි ගියපු එකේ ගිය අවුරුද්දේ. ඉතින් ඒ වගේ සෙලිබ්‍රිටිස් අත එනවා, සිගර්ස්ලා ගොඩක් අය එනවා. ඔයාලට ඒවත් බලන්න පුළුවන් ග්ලෝබල් විලේජ් එකේ. තවත් ලස්සන vlog එකක් අරගෙන එන්න ඉක්මනටම. ඉතින් ග්ලෝබල් විලේජ් එකේ වීඩියෝස් මෙතනින් ඉවරයි. තව තියෙන වීඩියෝස් කියන්න ඒවා ටිකත් අරගෙන ඉක්මනට වෙන්නම්. බයි බයි. ඉතින් අපේ ග්ලෝබල් විලේජ් ට්‍රිප් එක ඔහොම තමයි ඉවරුනේ. දැන් අපි ආපහු යනවා. මම කායකට යන්න ගමු.
අපි ආපහු යනවා ගෙදර. ආයෙත් ලස්සන vlog එකක් අරගෙන එන්නම් ඔයාලට. අලුත් vlog එකක්. තවත් කොයි හරි තරග. හරි? ගියනම්. බයි බයි.